ඊළඟට ඔයාලට හම්බෙන්නේ කාර්යාලේ වැඩිපුරම වැඩ කරන සේවකයා. ඔන්න ඒ සේවකයාට දවසක් නිවාඩුවක් ගන්න හිතෙනවා. මට නම් දැන් හොඳටම වැඩ කරලා අමාරුයි. මේ වීකෙන්ඩ් එකෙත් මම වැඩනේ. නිවාඩුවක් දාන්න ඕන දවස් දෙක තුනක. ඒක හොඳයි. මොකද ඒක දිගටම වැඩ කරන්නත් අමාරු වෙන්නේ. ආරංචිද සිද්ධිය? මොකද්ද ආරංචි වෙන්නේ? ඉතින් කියන්න එපා කවුරු හරි. කියනවාක බලන්න. බිමල් අර බිමලා ඌ 3-4 දිනකුත් අරගෙන මේකෙන් අස්වලා යනවා කියන්නේ. ඔය වගේ මිනිස්සු තමයි මේ වස්සේ කැරලි ගහන්නේ. බොස්ට කියන්න ඕන මේ සිද්ධිය. නැත්තම් ওই මනුස්සයා යන්නේ මේකත් විනාශ කරගෙන. බොස් මං අද ආයේ වැදගත් ආරංචියක් අරගෙන. මොකද තමුසෙට නිවාඩුවක්වත් ඕන වෙලාද? එහෙම එකක් නෙවෙයි. අන්න බිමලා මේකෙන් 4-5 දිනකුත් ගලවගෙන වෙනම ව්‍යාපාරයක් පටන් ගන්න අයින් වෙන්න හදනවලු. පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න. අපි ඉන්න හින්දා හොඳයි. ඉතින් මේවා හොයලා බලලා දැනුවත් කරන්න. නැත්තම් මේකේ වෙන දේවල් කිසි දෙයක් දන්නේ නැහනේ. විමල් මෙන්න තමුසේගේ අස්වීමේ ලියුම. මෙන්න මේකත් අරගෙන වහාම පිට වෙලා යනවා මෙතනින්. මගේ අකා උස්සන්න නැතුව. සර් මොකද්ද හේතුව මාව අයින් කරන්න? කවදාවත් බෙදා ගන්න එපා මිනිහෙක් එක්ක තමන්ගේ ප්‍රශ්න. ඒ වගේම තමන්ගේ අතපසු වීම